පරිසරයේ ප්‍රශ්න ටිකක් අහන්න හදන්නේ. උත්තර දෙන්න ඕනි හැමෝම. සූර්ය නමස්කාරේ අවස්ථා කරන කීයද පවන්? 12යි. හොඳයි. සිත පහන් කිරීමේ ක්‍රියාකාරකම් කීයක් තියෙනවද? 5යි. පිළිවෙලට කියමුද? ශාරීරික ලිහිල් බව, මානසික ලිහිල් බව, අදිෂ්ඨානය, ප්‍රාර්ථනය, උදානය. මේක මතක හිටින්න එකක් කියලා දුන්නා. මොකද කියලා දුන්නා? ශාන්තමාමා අන්න ප්‍රාකාරයේ උඩ කියලා. ඒකට ආය අමතක වෙන්නේ නැහැ. ඔයාලගෙන් අහන්න පුළුවන් දෙවෙනි පියවර මොකක්ද? හරිද? තුන්වෙනි එක මොකක්ද? තේරෙනව නේද? හරි. රාජ්‍ය ලාංඡන නිර්මාණය කළේ කවුද? එස්.එම්. සෙනවිරත්න මහතා. good. ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා කවුද? ජාතික සත්වයා දඩුලේ නෑ. ඒතර ජාතික පක්ෂියා වාලේකුකුලා. එතකොට ජාතික පුෂ්පය මානෙල්. එතකොට ආයි මොකක්ද ජාතික පුෂ්පය කිව්වා? වෘක්ෂය. ගස නාගස. හරි good. ඔයාලා දන්නවා කාල නියමයක් ඇතිව පිපෙන මල් සහ ශනුකී කාල නියමයක් නැතිව පිපෙන මල් දන්නව නේද? ඒ කාලවලට පිපෙන මල් තියෙනව නේද? කාල නියමයක් ඇතුව පිපෙන මල් කියන්නේ ඒවට. තේරෙනව නේද? එක් කාලයකට පිපෙන මල්. මොනවද එක් කාලයකට පමණක් පිපෙන මල්? එරබදු මල්. ඇහැල මල්. බග්මි. හරි. ඒතකොට කාල නියමයක් නැතිව පිපෙන මල් මොනවද? වතු සුද්ධ. හරි. සනුති කියන්න මට කාල නියමයක් නැතිව පිපෙන මල් ටික. වතු සුද්ධ. සැන්ඩාස්. පඩිග මල්. වද මල්. හොඳයි ඈ. හරි. ජාතික කොඩියේ කහ පාට තීරුවේ මොකක්ද නිරූපණය කරන්නේ? ඔයාලා කහ පාට තියෙන තීරුව තියෙන්නේ? කොඩියේ නිමාව සහ ජාතියේ එකමුතු බව තමයි නිරූපණය කරන්නේ. තැඹිලි පාට තීරුවෙන් දමිළ ජනතාව. එතකොට කොළ පාට තීරුවෙන් මුස්ලිම් ජනතාව. හරි. භාණ්ඩය මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන කරුණු තියෙනවනේ. මොනවද භාණ්ඩය මිලදී ගන්නදී සැලකිලිමත් වෙන කරුණු? භාණ්ඩයේ නිෂ්පාදිත දිනය, කල් ඉක්ුත් වීමේ දිනය, මිල, අඩංගු ද්‍රව්‍ය, අන්න ඒවා. හරි. සමනලයාගේ ජීවන චක්‍රය මතකයිද? කියන්නකෝ මතීෂ. සමනලයාගේ ජීවන චක්‍රය මොකද්ද? පිටර, ඔනේ කියන්නේ මෙයා කියන්නේ මෙයාලෝක පිටර, සානුති කියන්නේ රශ්මි කියන්නේ බිත්තරය, දලඹුවා, කෝෂය, සමනලය. හරි. ඒක මතක තියාගන්න ඕනි. අධික ලෙස තෙල් සහිත ආහාර ගත්තොත් හැදෙන ලෙඩ තියෙනවා. මොනවාද? හෘද රෝගය හැදෙනවා. කොලෙස්ටරෝල් කියන්නේ නේද? අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් කියන්නේ අපි. අන්න ඒක මේ වැඩියෙන් තෙල් කාපුවාම හැදෙනවා. බෝ නොවන රෝග තියෙනවා, බෝ වන රෝග තියෙනවා. එතකොට බෝ නොවන රෝග මොනවද? දියවැඩියාව.
වකුගඩු රෝග, හෘද රෝග, අම්ල පිත්තය, දියවැඩියාව මේවා බෝ නොවන රෝග. ඒතර බෝ වෙන රෝග වල දන්නවනේ මොනවද? සාරාම්ප, උණ, සෙම්පෙතිෂ්‍යාව, කොරෝනා. සංනිවේදනයේ අංග 3ක් කියලා දුන්නා. සංනිවේදනයේ අංග 3 මොනවද? ඔබ එන්න පුළුවන් යවන්න, මාධ්‍ය, ලබන්න. හරි. සීගිරියේ තියෙන පළාත මොකක්ද? මධ්‍යම පළාත. සුළඟේ වේගය මනින්නේ මොකෙන්ද? අනිල මානේ. එතකොට සුළඟේ දිශාව මනින්නේ මොකෙන්ද? සුළං දිශා දර්ශකයෙන්. ඒ වගේම වගා බිමට එන සතුන්ගෙන් වෙන හානි වළක්වා ගැනීමට යොදා ගන්න ක්‍රම තියෙනවා. මොනවද කරන්නේ? දිය හොල්මන, සුළං ඩකය. ඔව් අන්න ඒවා හදනවා. ශ්‍රී ලංකාවේ පළාත් කීයක් තියෙනවද? 9ක් තියෙනවා. බිත්තියක සිරස් බව මනින්නේ මොකෙන්ද? ළඹේ. හරි. බයෝබැබ් ශාකය පිටලා තියෙන්නේ කොහෙද? මන්නාරමේ. මේකේ විශේෂත්වය තමයි මේ බයෝබැබ් ශාකයේ වට ප්‍රමාණය තියෙනවා මීටර 19.5ක් විතර. කොච්චරද කියලා හිතන්නකෝ එතකොට. ලොකු ශාකයක් වට ප්‍රමාණය. ආත්මානයේ භාවිතා කරන සංනිවේදන උපකරණ මොනවද? ජංගම දුරකථනය, පරිගණකය, රූපවාහිනිය, රුවන් විදුලිය. අන්න ඒවා හරි. ශාක වලින් සතුන්ට ලැබෙන ප්‍රයෝජන මොනවද? ශාක වලින් සතුන්ට ආහාර ලැබෙනවා, වාසස්ථාන ලැබෙනවා. මොනවද? ඔව් වාතය ලැබෙනවා. හරි. ශාක වලින් සතුන්ට ලැබෙන ප්‍රයෝජනද ඔය කිව්වේ? ඔව්. ඒතර සතුන්ගෙන් නෑ මිනිසාගෙන් සතුන්ට වෙන හානි දන්නවද? මොනවද කරන්නේ හානි? වාසස්ථාන විනාශ කරනවා. සතුන් ඝාතනය කරනවා. මේ ඊයේ මොකද වෙලා තියෙන්නේ පෙරේදා? මිහින්තලේ ආලියේ පුච්චලා මරලා මිනිස්සු බලන්න කොච්චර මේ නරකද කියලා නේද? ඒ වගේ වෙන්න බෑ. හැමෝටම අනුකම්පාව තියෙන්න ඕනි. සතෙකුගේ ජීවිතයක් නේද? ඒ කියන්නේ වගා හානි කරන්න එන වෙන්න පුළුවන්. හැබැයි වගා හානි කරන්න එන්නේ ඇයි? කැලෑ එලි පෙහෙලි කරනවා. එයාලට ජීවත් වෙන තැනක් නැති නිසා තමයි එයාලා එන්නේ. ඒ මිනිසාගේම ක්‍රියාකාරකම් නිසා තමයි එයාලා එන්නේ නේද? එතකොට එයාලා ආපුවාම මොකද කරලා තිබ්බේ? එයාව ගිනි තියලා ඒ අලියා නැති වෙලා තියෙනවා. ඊට කලින් ඒ අලියාගේ ඇහැකුත් අන්ධ වෙලා අයියේ වෙඩිල්ලක් ඇදිලා නේද? එහෙම මේ නරක වැඩ කරන්න හොඳ නෑ. කවුරුණත් කොච්චර පවුද නේද? සතෙක් කූඹියෙකුගේ තියෙන ශරීරය අලියෙකුගේ තියෙන ශරීරයක්. ඒ වේදනාව හැම සතාටම දැනෙනවනේ. ඒ හින්දා ඒ වගේ පව් වැඩ කරන්නේ නෑ ළමයි. හරිද? ඔයාලා නම් කොහොමද කරන්නේ නෑනේ. හරි. එදිනෙදා ජීවිතයේදී වැඩ පාසු කරගන්න උපකරණ යොදා ගන්නවනේ. මේ පූර්ණි නේද? මොනවද වැඩ පාසු කරගන්න යොදා ගන්න උපකරණ? ගෙදරදී අපි උපකරණ භාවිත කරනවනේ වැඩ පාසු කරගන්න මොනවද මනීෂා? කතුර, ඔව්. ගිරය, මිඩිය, විදුලි ස්ට්‍රීකය, හරි. ඒ වගේ කොස්ස, හරි. ආහාර කා තබා ගන්නා ක්‍රම තියෙනව නේද රිතුෂී? මොනවද ආහාර කා තබා ගන්නා ක්‍රම? කොහොමද අපි ආහාර කා තබා ගන්නේ? වේලලා කල් තියා ගන්න පුළුවන්, ටින් කරලා කල් තියා ගන්න පුළුවන්, දුම් ගැසීමේ කල් මීපැණි වල මීපැණි වල කල් තියා ගන්න පුළුවන් වැලියට. හරි. ජන ක්‍රීඩා දන්නව නේද? මොනවද ජන ක්‍රීඩා? ඔලින්ද කෙලිය, එළුවන් කෑම,
ඔව් ආයේ මේ ළඟදිත් අපි එළියට ගිහින් කරානේ නේද? අපි 3 වසරෙන් කරේ මොකද්ද මතකද? ඈ? ඉනිවට පැනීම. ඔව්. එළුවන් කෑම. ඒව ජන ක්‍රීඩා. දැතිරෝධ තියෙන උපකරණ මොනවද විශ්ව කියන්න? දැතිරෝධ තියෙන උපකරණ. මොන වගේද තියෙන්නේ දැතිරෝධ? සෙනල් කියන්න බලන්න මොන වගේ තියෙන්නේ? ඔරලෝස් වල තියෙනවා. ඔව්. බයිසිකලේ තියෙනවා දැතිරෝධ. හරි. රෝග වලින් අපිව ආරක්ෂා කරන ආහාර මොනවද දොල්ෂි? මොනවද අපි රෝග වලින් ආරක්ෂා කරන ආහාර? පලා වර්ග එළවලු පළතුරු අපි රෝග වලින් ආරක්ෂා කරන දේවල්. හරි. අපිරිසිදු ජලය පානය කිරීමෙන් වැළඳෙන රෝග කොලරාව උණ සන්නිපාතය කහ උණ හරි. කන මුල් කරගෙන සංනිවේදනය කරන උපකරණ සංනිවේදනය දෙන්නේ මොනවද? ගුවන් විදුලිය. ඒතර ඇස මුල් කරගෙන මේ සංනිවේදනය පුවත්පත් රූප වාහිනිය බැනර් හරි පත්‍රිකා. ඒතර ඇස සහ කන දෙකම මූලික කරගෙන ඇස හරි මේ කවුද කිව්වා ගුවන් විදුලිය කියලා? ඇස සහ කන දෙකම තියෙනවද ගුවන් විදුලියේ? නෑ නේද? රූපවාහිනිය නේද? රූපවාහිනී ජංගම දුරකථනය මේවා ඇස සහ කන මුල් කරගෙන සංනිවේදනය කරගන්නා දේවල්. හරිද? ඊට පස්සේ තව ප්‍රශ්න ටිකක් අහමුකෝ. ඖෂධීය ශාක වර්ග දන්නව නේද ඔයාලා? ඖෂධීය ශාක වර්ග දන්නවනේ? කියන්නකො ටිකක් බලන්න. එරමුසු බෙලි. හරි ඊළඟ ප්‍රශ්නෙට උත්තර කියන්නේ මිනිදු මිනිදු මට කියන්න. මිනිදු වෙන වැඩක් නේ. ස්වභාවික සිදුවෙන අනතුරු මොනවද ස්වභාවික? මේ ඊයේ පෙරේදත් අපිට වුණා. ස්වභාවික ආපදා නායම් නායම් ගම් වතුර සුලිසුලා ටොනඩෝ භූමිකම්ප ලැබුගිනි. හරි අපිරිසිදු ජලය පිරිසිදු කරන්න යොදන දේවල් මේ මොනවද? ඉස්සර පැරණි කාලේ හරි අතීතයේදී යෙදුවා අඟුරු දැම්මා ඉංගිරියට දැම්මා. දැන් මොනවද දානවා? සෝරි. දැන් ෆිල්ටර් කරනවා ක්ලෝරින් දානවා. හරි හොඳයි. ආලෝක සංඥා පූර්ව ටික මතකයිනේ පූර්වයේ බල්බ් ටික. හරි. මට කියන්න දෙයින් සර් රතු ආලෝකය මොකද හඳුන්වන්නේ? නවත්වන්න. ඊට පස්සේ කොළ ආලෝකයෙන් ගමන් කරන්න. ආයි මොකද තියෙන ආලෝකය? කහ පාට. කහ මොකද්ද? යාමට සූදානම් වෙන්න. හරි. බරක් ඔසවාගෙන යන්නේ පහසුවෙන් බරක් ඔසවාගෙන යන්න භාවිත කරන්නේ මොකද්ද? කප්පිය අයිස් කැට වලින් ගන්න ප්‍රයෝජන දන්නවද? මොනවද? මාළු කල් තබා ගන්න. මාළු කල් තබා ගැනීමට ගන්නවනේ මොකද කියේ? මාළු කල් තබා ගැනීමට ගන්න. මොකද්ද? පොදු වාහන දන්නව නේද පුතේ? ඔය හැමෝටම යන්න පුළුවන් වාහන මොනවද? අයමගේ නේව දුම්රිය බස් රථය ගුවන් යානය නේ? හරි. එතකොට පිරිසිදු ජලයේ ලක්ෂණ මොනවද? පිරිසිදු ජලයේ ලක්ෂණ පාටක් නැත. හරි මොනවද ලක්ෂණ?
වර්ණයක් නැහැ. ගඳක් සුවඳක් නැහැ. ගන්නා භාජනයේ හැඩය ගනි. නේද? ගලා යාමේ හැකියාව ඇත. හරි. ඔයාලා දන්නා පොහොර වර්ග දෙකක් තියෙනවා. මොනවද පොහොර වර්ග දෙක? මොනවද පවන්? මොන පොහොර වර්ග දෙකද? කාබනික පොහොරයි. ඒතර වගාබීම් වලට යොදන්න ඕනි කියන්නේ මොන පොහොරද? කාබනික පොහොර. ඇයි රසායනික පොහොර? රසායනික පොහොර වලින් රසායනික පොහොර භාවිතයේ අවාසි තමයි වාසවිස මේ එළවලු පළතුරු වලට එකතු වෙනවා ආය පාංශ ජීවීන් විනාශ වෙනවා වගේ දේවල් වෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික උත්සව මොනවද? නිදහස් උත්සව. විදුලිය තියනවාද කියලා මේ පරීක්ෂා කරන උපකරණය. ටෙස්ටරය. හොඳයි. ජලයෙන් ලබා ගන්න ප්‍රයෝජන දන්නවනේ නේද? ජල වාෂ්ප වලින් ලබා ගන්න ප්‍රයෝජන මොනවද? ජල වාෂ්ප. ඉන්දිය අප තම්බන්න ගන්නවා, වණ්ඩු තම්බන්න ගන්නවා ආය දේශීය ඖෂධ පොට්ටනි තැම්බීමට ගන්නවා නේද? එහෙනම් ගොඩාක් දන්නවා. එහෙනම් මට කියන්න ඉස්ලාම් ආගමිකයන්ගේ ආගමික උත්සවය මොකක්ද? ඉස්ලාම් ආගමික උත්සව තියෙනවා ගොඩක් තියෙනවා. මොනවද? රාමසාන්, හාජි. හරි. එහෙනම් මට කියන්නකෝ කතෝලික ආගමිකයන්ගේ ආගමික උත්සව. නත්තල් මාසිකුරාදා අලුබදාදා. එහෙනම් මේ බෞද්ධ ආගමිකයන්ගේ වෙසක් පොසොන් ඇසල. නවිද කියන්නේ නම් හින්දු ආගමිකයන්ගේ මේ ආගමික උත්සව මොනවද කියලා? මොනවද? දීපවාලි ආය තයිපොංගල්. හරි. පොදු ස්ථාන ගැන කියලා දුන්නනේ. පොදු ස්ථාන නේද ලෙසිත? මොනවද පොදු ස්ථාන? හරි ලෙසිත අයියෙන් කියන්න බලන්න. ආයි පොදු වැසිකිළිය. හරි. බස් නැවතුම් පොළ. හරි. හරි. ඊට පස්සේ රාත්‍රියට පිපෙන මල් දන්නවනේ. රාත්‍රියට මොනවද පිපෙන මල්? මලක කොටස් නම් කරන්න පුළුවන් නේ හැමෝටම. ඒව බලා ගන්න. උපකරණ ගත්තාම පොදුවේ පරිහරණය කරන උපකරණ සහ පෞද්ගලික පරිහරණය කරන උපකරණ කියලා තියෙනවා. හරිද? නේද ආකාශ? එහෙනම් මට කියන්න පොදුවේ පරිහරණය කරන උපකරණ මොනවද කියලා? පොදුවේ හැමෝම එකතු වෙලා පරිහරණය කරන උපකරණ මොනවද? මේසේ, පුටුව පොදුවේද දුවයි පාවිච්චි කරන්නේ රූපවාහිනිය. හරි. එහෙනම් පෞද්ගලික පරිහරණය කරන ඒවා මොනවද? සුළඟ මගින් ව්‍යාප්ත වන බීජ මොනවද?
වරා හොර ආය මොනර කුඩුම්බිය මොකද සතුන්ගේ ශාක වලට ලැබෙන ප්‍රයෝජන මොනවද? දැන් ඉස්සරලා කිව්වා මේ ශාක වලින් සතුන්ට ලැබෙන ප්‍රයෝජනනේ. සතුන්ගෙන් ශාක වලට මොනවද ලැබෙන ප්‍රයෝජන? මල් පරාජනය වීම සිද්ධ වෙනවා. බීජ ව්‍යාප්තිය වෙනවා. හරි හොඳයි. අපිට සේවා සපයන ආයතන මොනවද? ආයතන රෝහල බැංකුව පොලිසිය හමුදාව පොලිසිය හොඳයි good විදුලි බල මණ්ඩලය හොඳයි හරි ඔයගේ ඒවා ටිකක් බලාගෙන එන්න වෙනවා පුතේ හරි වියලි කෝෂයක අග්‍ර කීයක් තියෙනවද? 2යි මොනවද ඒ අග්‍ර දෙක? ධනාග්‍රයයි ඍණාග්‍රයයි. ලිඳකින් වතුර ඇද ගන්න ලේසියෙන් මේ භාවිත කරන්න පුළුවන් මොකද? කප්පිය. ඒවා මේ හොඳට ආයි බලාගෙන ඉන්න බලා ගන්න ඕනේ